Distance Surveys. I am Dev Liyanage, BSc Survey students from Sabaragamu Geomatics. TS එකෙන් level එකෙන් ඔබට ගිහිල්ලා මේ survey field එක technology එකත් එක්ක අලුත් වෙනත් එක්කම අපිට ගොඩක් useful friendly use කරන්න පුළුවන් technology එකත් එක්ක ආව instruments වගේක් තියෙනවා. අපි ගැන කතා කරලා GNSS receivers, TLS instruments and drones වගේ instrument ටිකක් තියෙනවා. මේ වගේ ආතල් පැත්තක් තියෙනවානේ. මේ drone එක ගත්තොත් පොඩ්ඩක් ආතල්. මගේ මේ next in survey YouTube channel එකේ පළවෙනි වීඩියෝ YouTube channel Facebook page එකේ පළවෙනි වීඩියෝ එක විදිහට මම හිතුවා drone එක ගැන පොඩ්ඩක් කතා කරන්න. drone එක ගැන කතා කරන්න හිතුවේ මේ drone එකෙන් අපිට වැඩ කරද්දී very fast and accuracy very fast and අපි survey කෙනෙක් විදිහට maintain කරන වැදගත්ම දේ තමයි අපේ accuracy එක. මේ accuracy එක හොඳ තත්ත්වයක තියාගෙන හොඳ fast survey එකක් කරගන්න හොඳම instrument එක තමයි drone එක. දැන් surveyers අතර තියෙන හොඳ instrument එකක් drone එක. මේ drone එක ගැන කතා කරද්දී මේ ගොඩක් drones මේ වෙද්දී release වෙලා තියෙනවා survey වලට. මේ ඒ වගේ පොඩ්ඩක් expensive හැම drone එකම වගේ survey වලට ආව drone වල පොඩි expensive ගතිය වැඩියක් තියෙනවා. ඒ හින්දා මේවා ගොඩක් use කරනවා අඩුයි මේ ශ්‍රී ලංකාව වගේ රටවල් වල. يعني ගොඩක් සාමාන්‍යයෙන් ගොඩක්ම අඩුයි use කරනවා. ඒ වගේ යන cost එකයි ඒ ටික බලපුවාම සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිස්සුන්ට use කරන්න බැරි තත්ත්වයක ගානකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මම හිතුවා මේ drones ගැන මේ වගේ වැඩ කරද්දී තියෙන ප්‍රශ්න problems වලට solutions මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරා. සාමාන්‍යයෙන් දැන් අවුරුදු ගානකට කලින් අපිත් එක්ක වැඩ කරලා විශ්‍රාමසුවෙන් අස්සකට වෙලා ඉන්න drone එකක් ගැන මට මේ මතක් වුණා. පළවෙනි වීඩියෝ එකේ ඉතින් මට හිතුණා එයා ගැන කතා කරලා එයාගේ unbox කරලා දැන් අවුරුදු ගානක්. මට හිතුණා ආයෙ පාරක් unbox කරලා experience එක ඔයත් එක්ක බෙදා ගන්න. ඒ පරණ යාළුවා කවුද? එයාගෙන් ගත්ත වැඩ මොනවද? අදටත් එයාගෙන් ගන්න පුළුවන් වැඩක් තියෙනවා නම් ඒ මොනවද කියලා ඔයත් එක්ක කතා කරන්න යන්නේ. මෙයාගෙන් වැඩක් ගත්තී මෙයාගේ තියෙන මේන්ම තින් එක තමයි කැමරාව. මෙයා කැමරාව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 20 මෙගාපික්සල් FOV කියන්නේ field of view එක සාමාන්‍යයෙන් අංශක 84. කියන්නේ අපිට පේන පරාසය අංශක 84කට විතර විහිද යන. මෙයාගේ තියෙනවා mechanical shutters. ඒ කියන්නේ standard drones වල එනවා rolling shutters. ඒ කියන්නේ රවුමක් වගේ කැරකිලා ඇරෙන්නේ. ඒ වගේ shutters නැතුව mechanical shutters. එකපාරම මේකේ shutter එක ඇරෙනවා. ඒකේ වෙන්න හේතුව තමයි මෙයා movable device එකක්. ඒ කියන්නේ මෙයා fly කරන ගමන් තමයි photo capture කරන්නේ. එතකොට අපි අර rolling shutters වලට මුල් තැනක් දුන්නොත් එහෙම අපේ ෆොටෝ එක බ්ලර් වෙනවා. මේකේ කරන්නේ shutters එක එකපාර කරනවා. ඒක තමයි මෙයාගේ කැමරාව ගැන අපිට කතා කරන්න තියෙන මේන්ම things ටික යන් ඒ ටික. unbox කරද්දී ඉස්සෙල්ලාම අපිට පේන දේ තමයි මෙයාගේ box එක. මෙයාගේ box එක සාමාන්‍යයෙන් අඩි 2.5ක් විතර දිගට අඩි 2ක විතර පළලට සාමාන්‍ය පොඩි box එකක් බලා ගන්න පුළුවන්. මේක ඇරියාම අපිට මේ විදිහට drone එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ DJI logo එක බලා ගන්න පුළුවන්. drone එක වම් පැත්තේ control එක දකුණු පැත්තේ විදිහට pack කරලා shock proof form එකකින් හදලා තමයි මේක එන්නේ. මේකේ වැදගත්ම දේ brushless motors 4කින් තමයි මේක මේ run කරන්නේ. ඊට අමතරව propellers බලා ගන්න පුළුවන්. propeller 8ක් අපිට හම්බ වෙනවා. මේ propeller 8 අපි වෙනම pack කරලා තියෙන්නේ. මොකද මේක මේ එළියට අරගෙන තමයි propeller ටික set කරලා අපි මේක fly කරන්නේ. මේකේ මේන්ම තියෙන කැමරාව මම කැමරාව ගැන කලින් කතා කරා. mount කරන්න බැරි කැමරාවක් තියෙනවා. ඔරිජිනල් එන කැමරාවමයි තියෙන්නේ. අපිට පිටින් වෙන කැමරාස් මවුන්ට් කරලා මෙයාගෙන් වැඩක් ගන්න බෑ. සුදු පාට ඉතාලම කියුට් කන්ට්‍රෝල් එකක් අපිට හම්බෙලා තියෙනවා. හැබැයි කියුට් නට අර දැන් තියෙන කන්ට්‍රෝල් එකත් එක්ක බලද්දි මෙයාගේ බර චුට්ටක් වැඩි සහ අල්ල ගන්න විදිය චුට්ටක් අපහසුයි. ඩිස්ප්ලේ එක අපිට එන්නේ ෆෝල්ඩබල් ඩිස්ප්ලේ එකක්. ඒක ඉස්සුවාම අපිට මේක යූස් කරන්න පොඩි අමාරු ගතියක් තියෙනවා. කන්ට්‍රෝල් එකට අපිට වෙනම බැටරියක් දාන්න පුළුවන්. අදටත් එන DJI මේ Matrix 400 වගේ ඒවට එන කන්ට්‍රෝල් එකේ බැටරිය අපිට මෙයාට යූස් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බැටරිය දාලා ඔන් කරාම එන ඉන්ටර්ෆේස් එක තමයි අපි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ මෙයාගෙන් ගන්න පුළුවන් වැඩ ටික අපිට එනවා. මොනවද අපි කරන්න යන සර්වේ එක. පයිලට් කෙනෙකුයි සර්වේ කෙනෙකුයි අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතනදී. මොකද සර්වේ කෙනෙක් තමයි තීරණය කරන්නේ මේ වැඩ බෙදන්නේ. ඒ කියන්නේ මේ වැඩ අපි කරන්නේ මොන මෙතඩ් එකෙන්ද කියලා. පයිලට් කෙනෙක් සහ GPS නැත්නම් GPS ඔපරේටර් කෙනෙක් සර්වේ කෙනෙක් වෙනස් වෙන්නේ GPS එකෙන් වැඩ කරන්න කියන්නේ. ඒ වගේ drone pilot කෙනෙකුයි survey කෙනෙකුයි වෙනස් වෙන්නේ මෙන්න මේ වැඩ ටිකේ. දැන් අපි යම් බලන්න මොනවද මේ වැඩ කියලා. මෙයාගේ වැදගත්ම කාර්යයක් තමයි අපි ගත්ත 2D photogrammetry. 2D photogrammetry කියන්නේ අපි පොළොවට සමාන්තර මීටර 60ක් විතර උඩින් මෙයාගේ ෆොටෝ කැප්චර් කරනවා. කැප්චර් කරලා අපි මැපින් වලට යූස් කරනවා. orthomosaic map, topographic map වලට අපි ඒක යූස් කරනවා. එයාගේ තව ඔප්ෂන් එකක් තියෙනවා 3D photogrammetry කියලා. ඒ කියන්නේ මෙයා ෆොටෝ ගන්න එක cross line. ෆොටෝ අරගෙන 3D module එකක් හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට මෙයාගේ තව එකක් බලන්න flip point කියලා. එහෙනම් අපි සිලෙක්ට් කරන පාත් එකක් දිගේ මෙයා drone එක fly කරනවා. ඒක අපිට
ගියපු පාත් එක දිගේ මෙයාව ගෙන්න ගන්න පුළුවන්. හතරවෙනි එකට මේ තියෙන්නේ linear flight mission. මේ කියන්නේ මේ සාමාන්‍යයෙන් road mapping, tunnel mapping, pipeline. ඒ කියන්නේ අපි straight line එකක් විදිහට යන්න ඕන mapping අපි කරද්දි මෙයාව use කරනවා. ඊට පස්සේ තව option එකක් තියෙනවා 3D photogrammetry multi oriented. ඒ කියන්නේ angles වලින් photo අරගෙන මෙයාගේ 3D model එකක් හදාගන්න. ඊට පස්සේ තියෙනවා terrain awareness mode. ඒ කියන්නේ මේ පොළොවට සමාන්තරව යද්දි මේ කඳු පල්ලම් තියෙනවා. drone එක fly කරද්දි දෙනවා අපි මෙයා පොළොවට වඩා මීටර 80ක් උඩින් fly කරන්න කියලා. එතකොට එයා ඒක calculate කරන්නේ එයා ඉන්න තැන ඉඳන් මීටර 80ක්. හිතන්නකෝ අපි පල්ලේ තැනක ඉඳන් යවලා ඒක කන්දක් ළඟට වගේ යද්දි බිම ඉඳන් ඒ කන්ද මීටර 80ක් උසයි නම් ඒ drone එක damage එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ mode එක තියෙන්නේ. එතකොට එයා පොළොවේ තියෙන විදිහත් එක්ක සලකලා එයාගේ flight route එක වෙනස් කරගන්නවා. ඔය වගේ ඒක විවිධ ක්‍රම ටිකක් තියෙනවා මෙයාගේ මේ use කරන. මෙයයි ඊට පස්සේ අපිට හම්බෙන්නේ Matrix 400 350 වගේ drone එක වැඩ කරන ඉතින් තමයි. මගේ first video එක විදිහට මම මෙයා ගැන කතා කරේ. මෙයා ලොකු වැඩක් ගත්ත කට්ටිය ඉන්නවා ලංකාවේ. ඒ වැඩ අරගෙන දැන් එයා විශ්‍රාමසුවෙන් ඉන්නවා නම් ඉන්නේ ඇයි? මොකද එයාගේ අපිට කැමරාවක් මවුන්ට් කරලා එයා නව ටෙක්නොලොජි එකට ගැලපෙන විදිහට කන්වර්ට් කරගන්න බෑ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. drones එකක් කරන්නේ කොහොමද? ඒවා කරද්දී තියෙන ප්‍රශ්න මොනවාද? ඒ ප්‍රශ්න වල solutions මොනවාද? සහ step by step මේ drone එකක් කොහොමද DRT ඒක ගොඩක් කඩ තියෙනවා. මේ කතා කරගෙන ඉති. drone එක fly කරන්න ගලින් අපි ground check point දාන්න ඕනේ, DRT කියලා කෙනෙක් කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් මොනවාද කියලා අපි ඉස්සරහ වීඩියෝ එකෙන් කතා කරමු. අපේ faculty ඒ first year second year මම first year කෙනෙක්. first year second year third year fourth year කට්ටිය ඉන්නවා. survey සම්බන්ධව එළියට ගිහපු කට්ටිය survey වැඩ කරන කට්ටිය අනිවාර්ය කට්ටිය තමයි මේ වීඩියෝ එක බලුවොත් බලන්නේ. අන්න යාළුවෝ ටාගට් කරලා කරන මේ වැඩේ කාටද හොඳක් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.